ආයුබෝවන් හැමෝටම. ඉතින් ඔන්න තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. මෙම වීඩියෝ එකනුත් මම මෙන්න මේ මැණික් ව්‍යාපාරයට සම්බන්ධ වැදගත් මාතෘකාවක් තමයි කතා කරන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. ඒ වගේම තමයි අපේ වීඩියෝ බලන අය අනිවාර්යයෙන්ම ලයික් කරන්න, ඔබගේ අදහස කමෙන්ට් කරන්න. ඒ වගේම තමයි ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා අපගේ WhatsApp සමූහයේ link එක. ඒ link එක භාවිතා කරලා අපේ WhatsApp group එකට එකතු වෙන්න ඔබට දැනුම ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි පහසු මිලට පතල් ගල් ලබා ගැනීමටත් හැකියාව තියෙනවා. ඉතින් අපි බලමු අද මාතෘකාව මොකක්ද කියලා. මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ මැණික් ගලක් වැඩ කිරීම, එහෙම නැත්නම් මැණික් ගලක් කපා උපදැමීම පිළිබඳව. ඉතින් මෙන්න මේ මැණික් ඛනිජය ඇයි අපි කපා උපදමන්නේ? අලංකාරමත් ලෙස සිත් ගන්නා සුළුව මෙන්න මේ විදියට ලස්සනට හැඩ කරන්න තමයි මෙන්න මේ මැණික් ගලක් අපි කපා උපදමන්නේ. ඒ වගේම තමයි මෙතෙන්දි ප්‍රධාන වශයෙන් මෙන්න මේ කාරණාව කියන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් යම්කිසි මුදලක් දීලා තමයි මැණික් ගලක් මිලදී ගන්නෙ, රළු මැණික් ගලක්. ඉතින් අපි මෙන්න මේ මැණික් ගලට වැඩි වටිනාකමක් එකතු කරගන්න නම් හරියාකාරව මෙන්න මේ ගල වැඩ කරගන්න ඕනේ. ඒ කියන්නේ හරියාකාරව මේ ගල කට් කරගන්න ඕන. එහෙමනම් මේ වැඩේට අපි දක්ෂ පළපුරුදු කෙනෙක් අනිවාර්යයෙන්ම තෝරගන්න ඕන. ඉතින් අන්න ඒක ඔබ අනිවාර්යයෙන්ම මතක තබා ගන්න. මොකද අපි රළු මැණිකක් මිලදී ගන්න මුදල් ගෙවලා ඉතින් ඒකට වැඩි වටිනාකමක් එකතු කරලා විකුණලා ලාභයක් ගන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒ අනුව අපි හොඳ දක්ෂ පළපුරුදු කෙනෙක් තෝරගන්න ඕනේ. නැත්නම් අපිට මේ ගලෙන් පාඩු වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ රළු මැණික් ගල් වල paludu දෝෂ තියෙනවා. ඉතින් මම කලින් වීඩියෝ වලත් කතා කරලා තියෙනවා මේ මොනවද මේ paludu දෝෂ පිළිබඳව, paludu දෝෂ හඳුනාගන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේ paludu දෝෂ ඉවත් කරලා ඊටමත් පිරිසිදු, තුඩිය දෙන, හොඳ දීප්තිමත්, ලස්සන, අලංකාරවත් ගලක් නිර්මාණය කර ගැනීම තමයි මෙන්න මේ ගලක් වැඩ කර ගැනීමේදී, එහෙම නැත්නම් මැණික් ගලක් කට් ඇන්ඩ් පොලිෂ් කිරීමේදී අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙන්න මේ මැණික් ගලක් කට් ඇන්ඩ් පොලිෂ් කිරීමේදී, ගලක් වැඩ කිරීමේදී අනුගමනය කරන ක්‍රියාමාර්ග කිහිපයක් තියෙනවා. එකක් පෙරහැඩ ගැන්වීම. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ගලක් කට් ඇන්ඩ් පොලිෂ් කරන්න කලින් මේක අදාළ හැඩයට අපි බලාපොරොත්තු වෙන කට් එක මොකක්ද? අන්න ඒ අනුව හිතලා මෙන්න මේක මුලින්ම ගල හැඩ කරගන්නවා. අවශ්‍ය හැඩයට සකසා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ ගල පට්ටම් කපනවා. ඊට පස්සේ ගල කපනවා. ඊට පස්සේ මෙන්න මේ ගල උපදමනවා. නැත්නම් ඊට පස්සේ මොකද්ද කරන්නේ? ගල පොලිෂ් කරනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේකේ වෙන පිළිවෙල සිදු වෙන්නේ. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් විශාල ගලක් තියෙනවා නම් ඒ ගලේ paludu තියෙනවා නම් ඒ ගලේ තනින් තන තමයි මේ පිරිසිදු ගල් අපිට වැඩ කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ ගලක් හම්බුනොත් ඒ ගල් ඊරලා මැනලා ඒ අවශ්‍ය ගණන් කොටස් වශයෙන් වෙන් කරලා අරගෙන තමයි මෙන්න මේ ගලක් කට් ඇන්ඩ් පොලිෂ් කරන්න යොදාගන්නේ. ගලක් කට් ඇන්ඩ් පොලිෂ් කරනකොට තවත් බලන්න ඕන කරුණු කිහිපයක් තියෙනවා. විශේෂයෙන්ම මෙන්න මේ ගලේ තියෙන පාට, මෙන්න මේ ගල පුරාම පැතිරෙන විදියට මෙන්න මේ ගල වැඩ කරන්න ඕන. විශේෂයෙන්ම අපි ගලක් කට් ඇන්ඩ් පොලිෂ් කරනකොට මෙන්න මේ ගලේ වාක්කුව බලලා ඒ අනුව තමයි ගල කට් කරන්න ආරම්භ කරන්නේ. ඒ වගේම තමයි දෝෂ තියෙන ගල්වල, ඒ කියන්නේ paludu තියෙන ගල්වල දෝෂ, ඒ කියන්නේ paludu දෝෂ ගාලා අයින් කළා. ඒ කියන්නේ paludu දෝෂ අයින් වෙන විදියට පිරිසුදු ගලක් එන විදියට තමයි අපි මේ ගල කපා ගන්න. එහෙම නැත්නම් ගල වැඩ කරන්නේ. ඒකට මෙන්න මේ ගල කට් කරන කෙනා, ගල කපා උපදමන පුද්ගලයා අනිවාර්යයෙන්ම දක්ෂ පළපුරුදු පුද්ගලයෙක් විය යුතුයි. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ ගලක් වැඩ කරන්න අය කරන ගාස්තුව සාමාන්‍යයෙන් අඩු වැඩි වශයෙන් වෙනස් වෙනවා. ඒ ගලේ බර, ඒ වගේම තමයි තියෙන paludu දෝෂ, ඔහුට වැය වෙන කාලය, මේ ගල කට් කරන කෙනාට වැය වෙන කාලය, මේ ඔක්කොම සාධක හේතු කරගෙන යම්කිසි මුදලක් ඔහු නියම කරනවා. ඒ අනුව තමයි ගලකට අය කරන ගාස්තුව තීරණය වෙන්නේ. ඒ වගේම තමයි මෙන්න මේ ගල් කට් කරන් ඉස්සර ඉතිහාසයේ මේ ගල් කට් කරා පාරම්පරික ක්‍රම ඔස්සේ. ඔයාලා අහලා ඇති හන පූර්ව භාවිතා කරලා ගල් කට් කරනවා. ඉතින් ඉතිහාසයේ එම ක්‍රමයේ පාරම්පරික ක්‍රම වලින් තමයි ගල් කපාප දැමුවේ. නමුත් වර්තමානයේ වෙන විට
ස්වයංක්‍රීය යන්ත්‍ර ආධාරයෙන් මෙන්න මේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මෙන්න මේ ගල් මැණික් ගල් කපා දැමීම සිදු කරනවා. කැලිබ්‍රේටඩ් ස්ටෝන්ස් කියන්නේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව මෙන්න මේ ගල් ලංකාව තුළ මේ වෙනකොට කට් ඇන්ඩ් පොලිෂ් කරන්න පුළුවන්. ඒ විදියට අවශ්‍ය යන්ත්‍ර නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම යන්ත්‍ර පිට රටින් ලංකාවට ගෙන්වලත් තියෙනවා. එතකොට මෙන්න මේ මැණික් කැපුම පිළිබඳව එහෙම නැත්නම් මැණික් කට් ඇන්ඩ් පොලිෂ් කිරීම පිළිබඳව කතා කරනකොට මෙන්න මේ මැණික් කැපීම සාමාන්‍යයෙන් අපිට වර්ග දෙකකට ප්‍රධාන වශයෙන් වෙන් කරන්න පුළුවන්. පට්ටම් ක්‍රමය අනිත් එක තමයි මලුක්කම් ක්‍රමය. පට්ටම් ක්‍රමය ගැන කතා කරනකොට ඔය තියෙනවා ලස්සනට ජිවලරි වලට අල්ලපු නිල් මැණික්, රතු මැණික් මෙන්න මේ වගේ ගල්. එතකොට ඒවා ඒ පට්ටම් කපලා තියෙන්නේ ගල් වලට. අනිත් එක මලුක්කම් ක්‍රමය. මලුක්කම් ක්‍රමය කියලා කියන්නේ වෛරෝඩි ලක්ෂණය, තරුමා ලක්ෂණය අන්න ඒ වගේ ಗುಣ පෙන්වන ගල් වලට යොදන කැපුම. මලුක්කම් ක්‍රමයට උදාහරණ විදියට කනක වෛරෝඩිය දක්වන්න පුළුවන්. ඒ වගේම තමයි ආර්නූල් ගල් මෙන්න මේ වගේ ඒවා දක්වන්න පුළුවන්. ඒ වගේම පූනක්කම් මෙන්න මේවට මෙන්න මේ මලුක්කම් ක්‍රමය භාවිතා කරනවා. ඒ වගේම තමයි අපිට වඩා වැදගත් වෙනවා මෙතෙන්දී පට්ටම් ක්‍රමය. විශේෂයෙන්ම නිල් රතු පුෂ්පරාග පద్මරාග මේ ගල් හැම එකකටම මෙන්න මේ පට්ටම් ක්‍රමය තමයි භාවිතා කරන්නේ. මලුක්කම් ක්‍රමය භාවිතා කරන්නේ මෙන්න මේ වෛරෝඩි ලක්ෂණ, තරුමා ලක්ෂණ මෙන්න මේ වගේ ගුණයන් පිහිටි ගල් වලට පමණයි. ඉතින් පට්ටම් ක්‍රමය අපි ගැන කතා කරොත් සාමාන්‍යයෙන් කට් වර්ග කිහිපයක් තියෙනවා. ඕවල් රවුන්ඩ් කුෂන්, පිය, ඒ වගේම හાર્ට් මේ වගේ ගොඩ කට් වර්ග තියෙනවා. ඉතින් ඒකිනුත් මම කලින් කියලා තියෙනවා මෙන්න මේ ව්‍යාපාරය තුල රවුන්ඩ් ඒ වගේම ඕවල් කුෂන් මෙන්න මේ කට් වර්ග වලට ප්‍රමුඛතාවයක් හිමි වෙනවා. මෙන්න මේ කට් වර්ග වලින් යුක්ත කට් ඇන්ඩ් පොලිෂ් මැණික් ගල් වලට ලොකු වටිනාකමක් වෙළඳපොළ තුල තියෙනවා. ඉතින් ඒක මම කලින් වීඩියෝ වලත් කතා කරලා තියෙනවා. එතකොට මෙන්න මේ ගලක් කට් කිරීමේදී අනිවාර්යයෙන්ම මෙන්න මේ ගලේ බාහිර පෙනුම, ඒ වගේම අභ්‍යන්තර දෝෂ, පළුදු දෝෂ తত্ত্বය ඒවා මෙන්න මේවා තීරණය මේවා හොඳට බලලා තමයි මෙන්න මේ ගල කපන්න අපි මූලික පියවරයන් අනුගමනය කරන්නේ. ඉතින් ඒ වගේම තමයි ගලේ හැඩය අනුව අපි තීරණය කරනවා මොන වගේ කට් එකක්ද මේකට යොදාගන්නේ කියලා. ඒ වගේම තමයි මෙන්න මේ ගලක් කට් කිරීම ගැන කතා කිරීමේදී විශේෂයෙන්ම මේ ගලේ මූණතින් බැලුවම හොඳ වර්ණයක්, ගල පුරා පැතිරිච්ච හොඳ වර්ණයක් තියෙන්න අපි මේ ගල කට් කරගන්න ඕනේ. ඒ වගේම තමයි ගලේ උපරිම බරක් බේර ගන්න ඕනේ. සාමාන්‍යයෙන් 0.95ක් තියෙන නිල් හොඳ පාට නිල් ගලකුයි කැරට් එකයි 0.5ක් තියෙන. ඒ කියන්නේ කැරට් එකක් පැනපු හොඳ පාට තියෙන නිල් ගලකුයි අතර මිල ගොඩක් අඩු වැඩි වශයෙන් වෙනස් වෙනවා. 0.95 ලස්සන පාට ගලක් සාමාන්‍යයෙන් රුපියල් 20000ක් වෙනවා නම් කැරට් එකයි 0.5ක. ඒ කියන්නේ තව 0.10ක් වැඩි වෙන ගලක නිල් ගලක මිල සමහර වෙලාවට රුපියල් 75000ක් ලක්ෂයක් වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ වටිනාකමක් තියෙනවා ගලක බර පිළිබඳව සලකා බැලීමේදී. ඒ වගේම තමයි මෙන්න මේ ගලේ ප්‍රභාවය, දීප්තිය එහෙම නැත්නම් ලස්චයක, ඒ කියන්නේ මේ ගලේ තුඩිය අපි කියනවා හොඳම කපාපු දැමු මැණික් ගල් කතා කරනවා කියලා. ඒ කියන්නේ ගල් ඒ තරම් හොඳ ගුණාත්මක භාවයක් තියෙන, හොඳ දීප්තියක්, හොඳට තුඩි දෙනවා. ඉතින් අන්න ඒකත් මෙන්න මේ ගල කට් කිරීමේදී අපි ප්‍රධාන වශයෙන් බලන්න ඕනේ. ඉතින් මෙන්න මේ කරුණු ටික සලකා බලලා බර බේරීම, එතකොට හොඳට වර්ණය, ගල පුරාම හොඳට වර්ණය පැතිරලා යන විදියට, මූණතින් බැලුවම හොඳට පාට පේන විදියට, ඒ වගේම හොඳට තුඩි දෙන විදියට ගලක් කට් කරාම මේ ගල අපිට ඉක්මනින් විකුණ ගන්න පුළුවන් හොඳ මිලකට. ඉතින් ඒ සඳහා දක්ෂ පළපුරුදු කටර් කෙනෙක්, හොඳ කැපුම් කරුවෙක් අනිවාර්යයෙන්ම අපි යොදා ගන්න වෙනවා. ඉතින් මෙන්න මේ ගල් කට් කිරීමේදී පළුදු දෝෂ මුකුත් නැතුව ලූප් ප්ලේන් එකට අපිට ගල් වැඩ කරගන්න පුළුවන්. විශාල මිලක් හිමි වෙනවා මෙන්න මේ විදිහට පළුදු දෝෂ මුකුත් නැතුව ගල් වැඩ කරගත්තොත්. ඒ වගේම තමයි සුළු දෝෂ සහිතව එහෙම නැත්නම් අයි ක්ලීන් එකට සාමාන්‍ය මූණතින් බැලුවම පළුදු නොපෙනෙන ගානට කපා ගත්තොත් ඒකටත් සාමාන්‍යයෙන් මිලක් නියම වෙනවා. නමුත් ලූප් ප්ලේන් ගල් වලට ඉහළ මිලක් ලැබෙනවා. ඒ වගේම තමයි ඔයාලට දැන් මේ පේන්නේ
මගේ ළඟ තිබුණු ගලක් ඇත්තට මේ ගල මගේ WhatsApp group එක හරහා කෙනෙක් මිලදී ගත්තා. ඉතින් ඒ මහත්මයා මේ ගල මිලදී අරගෙන මට කිව්වා මේ කපාවප දමලම එයාට දෙන්න කියලා. ඉතින් මේ තියෙන්නේ ගල කට් කරාට පස්සේ ලැබුණු විදිය. ඉතින් මම ඔහුට මේක ගන්න කලින් අනිවාර්යෙන් ඇත්තටම මම අඩු මුදලකට දුන්නේ. මම කිව්වා මේක හොඳ ලස්සන පාට ලස්සන ගලක් එනවා කියලා. ඉතින් ඒ විදියටම මේ ගල ලස්සනට ආවා. මෙන්න මේ වගේ ලස්සන කට් එකේ ලස්සන ගලක්. මේක golden yellow එකක්. ඉතින් මෙන්න මේ විදියට අඩු මිලට රළු මැණික් ගලක් අරගෙන දක්ෂ කැපුම්කරුවෙක් ලවා මේ ගල කට් කරගත්තොත් මෙන්න මේ කට් කරාට පස්සේ ඒ ගල හොඳ මිලකට විකුණලා අධික ලාභයක් ලබන්නට හැකියාව තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් සරලව අද කතා කරා මෙන්න මේ මැණික් ගල් කැපීම පිළිබඳව. ඉතින් ඒ අනුව ඔබට මම හිතනවා දල අදහසක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. ඒ වගේම තමයි මේ ව්‍යාපාරය මේ ශේත්‍රය ඇත්තටම මම හැමදාම කියනවා වගේ කෙටියෙන් කතා කරලා ඉවර කරන්න බෑ. ටික ටික තමයි අනිත් වැඩත් කරන ගමන් ඔයාලට මම දන්න ඒ වගේම මට තියෙන දැනුම කියලා දෙන්නේ. ඉතින් ගලක් කට් කිරීම පිළිබඳව තවත් අපි ගැඹුරින් සලකා බලමු ඉදිරි වීඩියෝ වලදී. මේකෙන් ඔබලා දල අදහසක් ගන්න. ඒ වගේම තමයි පහසු මිලට රළු මැණික් මිලදී ගන්න අපගේ WhatsApp සමූහයට එකතු වෙන්න description එකේ link එක තියෙනවා. ඒ වගේම අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් මෙම වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. හැමෝටම සුබ දවසක්.